ආයුබෝවන් ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ලින්ක්ස් UG3 සීරීස් අන්බොක්සින් සහ ඉන්ස්ටොලේෂන් ගැනයි පෙන්වන්නේ. අන්බොක්සිං. මේ තියෙන්නේ ලින්ක්ස් UG3 සීරීස් එකේ බොක්ස් එක. මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා වයර් හානස් ෆික්ස් බා එකක්, ක්වික් ඉන්ස්ටොලේෂන් ගයිඩ් එකක්, OT ටර්මිනල්ස්, ටර්මිනල් රෙසිස්ටර්, වෝල් මවුන්ටින් ප්ලේට්, ප්ලාස්ටික් කවරයක් සහ බැටරිය. මේ ඒ බොක්ස් එකේ තියෙන උපාංග. බැටරිය හඳුන්වාදීම. ලින්ක්ස් UG3 එකේ පෙනුම බලන්න. ඒක දිග මිලිමීටර් 460යි, ගැඹුර මිලිමීටර් 160යි, උස මිලිමීටර් 580යි. කලින් ජෙනරේෂන් එක සංසන්ධනය කරනකොට ලින්ක්ස් UG3 ප්‍රමාණයෙන් බරෙන් මෙන්ම චාර්ජ් ඇන් ඩිස්චාර්ජ් ආදියෙන් වැඩි දියුණු කරලා තිබෙන්නේ. අධි බලති ඉන්වර්ටරයකට නව තනි බැටරියක් වුවද සම්බන්ධ කළ හැකි. එයින් පාරිභෝගිකයාගේ මුදල් ඉතිරි කර දෙනවා. උපරිම ඒකක 30ක් දක්වා පැරලල් සම්බන්ධතා සැකසිය හැකි. ඩිස්චාර්ජ් උෂ්ණත්වය අතිනුත් එය වැඩි දියුණු කරලා තිබෙන්නේ. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යාම සඳහා වඩා හොඳින් අනුගත වෙනවා. අඩු උෂ්ණත්වයකදී බැටරිය නිසි ලෙස ක්‍රියා කිරීම පවත්වා ගැනීම සඳහා එහි පසුපස තිබෙන හීටින් ෆිල්ම් මගින් රත් කළ හැකි. නව බැටරි ඇසුරුම ගින්නෙන් ආරක්ෂා වීමට හැකි ලෙසටයි සකස් කර තිබෙන්නේ. ලින්ක්ස් UG3 සෙල්ස් සතුව මල්ටිපල් ප්‍රොටෙක්ෂන් තිබෙනවා. බැටරිය ඉන්ස්ටෝල් කිරීම. මේ තියෙන්නේ ලින්ක්ස් UG3 එක සවිකිරීමට සූදානම් කරගත් ප්‍රධාන උපකරණ ටික. ලින්ක්ස් UG3 පොළොව මත තැබීමට හැකි. මෙය සවි කරන්නේ බැක් මවුන්ට් සමගයි. වෝල් මවුන්ටින් ප්ලේට් එක තිරස් අතට බිත්තියෙහි තබා සිදුරු කළ යුතු තැන් සලකුණු කරගන්න. ඒ තැන් මිලිමීටර් 13ක විශ්කම්බයෙන් යුතු ඩ්‍රිල් එකකින් සිදුරු කරගන්න. සිදුරේ ගැඹුර මිලිමීටර් 65ක් පමණ වන බව සහතික කරගන්න. බ්‍රැකට් එක බිත්තියට සවි කරන්න එක්ස්පැන්ෂන් බෝල්ට්ස් පාවිච්චි කරන්න. මවුන්ටින් ප්ලේට් බිත්තියට නිසි ලෙස සහ ආරක්ෂිතව සවි වූ බව තහවුරු කරගන්න. පසුව බැටරිය වෝල් මවුන්ටින් ප්ලේට් එක මත තබන්න. බැටරිය සූදානම් කිරීම සහ සවි කිරීම. බැටරි සම්බන්ධ කිරීමේ කේබල් දෙකක් සූදානම් කරගන්න. ආරක්ෂිත කවරයට යොදා තිබෙන ඉස්කුරුප්පු ඇන ගලවා කවරය ඉවත් කරන්න. වෝටර්ප්‍රූෆ් ප්ලග් ඉවත් කරන්න. බැටරි දෙකෙහිම ඍණ අන්තවලට කළු පැහැ කේබල් වල අන්ත ඇන යොදා සවි කරන්න. බැටරි දෙකෙහිම ධන අන්තවලට රතු පැහැ කේබල් අන්ත ඇන යොදා සවි කරන්න. බැටරියේ කොම් පෝට් ආරක්ෂිත කවරය ගලවන්න. දෙවැනි බැටරියේ කොම් 2 පෝට් එකට ටර්මිනේටින් රෙසිස්ටර් එක යොදන්න. නෙට්වර්ක් කේබල් එකක් සූදානම් කරගන්න. වීඩියෝවේ පෙන්වන ලෙසට නෙට්වර්ක් කේබල් එකේ ආරක්ෂිත කවරය සවි කරන්න. නෙට්වර්ක් කේබලයේ කෙළවර දෙවැනි බැටරියේ කොම් 1 එකටත් පළවෙනි බැටරියේ කොම් 2 වෙතටත් පිළිවෙලින් සවි කරන්න. ඊළඟට අපි ග්‍රවුන්ඩ් වයරය සම්බන්ධ කරමු. එවිට බැටරි දෙක අතර සම්බන්ධතා සැකසීම සම්පූර්ණ වනවා. කේබල් දෙකක් සූදානම් කරගන්න. ඉන්වර්ටර් බැටරි සම්බන්ධතාවයට යොදා තිබෙන ආරක්ෂිත කවරය ඉවත් කරන්න. ඉස්කුරුප්පු නියනක් ආධාරයෙන් යටින් තිබෙන වෝටර්ප්‍රූෆ් ප්ලග් එක සිදුරු කරගන්න. ධන කේබලයේ එක් කෙළවරක් දෙවැනි බැටරියේ ධන අන්තයට සම්බන්ධ කරන්න. එක් ඍණ කේබලයක කෙළවරක් පළවෙනි බැටරියේ ඍණ අන්තයට සම්බන්ධ කරන්න. අවසානයේදී කමියුනිකේෂන් කේබලයක් මගින් ඉන්වර්ටරය පළවෙනි බැටරියට සම්බන්ධ කරන්න. ඊළඟට අපි බැටරි කවරය ආපසු සවි කරමු. දැන් වයර් හානස් ෆික්ස් බා එක බැටරියට සවි කරන්න. බැටරියේ ස්විචය ඔන් කරන්න. අවසානයේ බැටරියේ ඉහළ කොටසට ප්ලාස්ටික් කවරය සවි කරන්න. බැටරි ස්විචය ඔබන්න. බැටරිය දැන් හොඳින් ක්‍රියා කරනවා. ලින්ක්ස් UG3 සවිකිරීම දැන් සම්පූර්ණයි. ඉන්වර්ටරය සවි කළ පසු ඔබට එනර්ජි මැනේජ්මන්ට් සඳහා වන ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකි. සෝලාගෝ එකට ආරක්ෂිත විධානයක් සහිත ග්‍රිඩ් සම්බන්ධතා ආකාරය සමග ඉන්වර්ටරය මෙහෙයවීම, දුරස්ථව ඇරඹීම, නැවතීම ඇතුළු තවත් දෑ සිදු කළ හැකි. නැරඹුවාට ස්තුතියි. ඉන්ස්ටොලේෂන් සහ කන්ෆිගරේෂන් පිළිබඳ ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ නැරඹීමට කරුණාකර අපගේ ගුඩ්වී කමියුනිටි වෙත පිවිසෙන්න. අපගේ නිල ගිණුමට සම්බන්ධ වන්න.